ඩිජිටල් පරපුරේ පෙරගමන් කරු. මෙහෙමයි. මම මේ ගෙනාවේ හොඳ ගතමන්ට් එකක් අතර ගන්න පුළුවන් විදිහේ වැඩක් ජයයි. හරි. කිසි දෙයකට බය වෙන්න එපා. මේ බ්‍රෝකර් ජයයේ වැඩකට අත ගැහුවොත් ආයෙ නිකන් කිරි ගහට මෝල් ගහෙන් ගැහුවා වගේ තමයි. ඉතින් බය වෙන්න එපා මම සෙට් කරලා දෙන්නම්. හැබැයි දැන් එක ප්‍රශ්නයකට තියෙන්නේ බැටි උන්තලාලි අර කොල්ලව අපි S2කට දැකලා නැහෙනි. ඌ කොහොම එකද කියලා දන්නේ නැතුව කොහොමද කෙල්ලෙක් සෙට් කරන්නේ? මේකනේ ඌ ගැන මොනව හොයලා බලන්නද? මගේ ගෙදරනේ හැදුනේ වැඩුනේ. බැටි මුදලාලී ගෙදරලු හැදුනේ වැඩුනේ. එහෙනම් ඉතින් ඒ කොල්ලා ගැන කියලා වැඩක් නැතුව නෑ අපි මොන කිව්වේ මේ ඒ කොල්ලා හොඳට අර පිරිමැස්මෙන් සල්ලි එහෙම එකතු කරගෙන යටි මටි ගහගෙන තියාගෙන නැති කියලා ඌ. ඒකින් මොනවද? කියන හැම දෙයක්ම ඒ කොල්ලට තමයි. ඒකනේ කියන්නේ. හරි. කොල්ලා ලස්සනයි දන්නේ. ඒක තමයි මේ S2කට දැකලා නෑ. කළුද සුදුද දුඹුරුද මොකක්ද කියන්නේ? නළුවෙක් වගේ. නළුවෙක් වගේ. මම බඩ නේ බං. කොල්ලා. කොල්ලා. මම හිතුවා මන් දිහා බලලා ඉන්නකොට මම නළුවෙක් වගේ කියලා. බැටි මුදලා. මට විනාඩියක් දෙන්න මම කෝල් එකක් අරගෙන වැඩේ සෙට් කරන්න. හරි විනාඩියයි ඈ. ඔන්න ඉතින් මගේ යුතුයකම මං ඉෂ්ට කළා. මොකද්ද බැටි මුදලාලී යුතුයකම? නෑ ඉතින් ජයයට මෙහෙම ගතමන්ට් එකක් අතට ගන්න පුළුවන් විදිහේ වැඩක් ගෙනාවා කියන එකත් කොයිතරම් ලොකු දෙයක්ද මේ පවුලට. මොකද ඒ තරමටම මං හිතනවා. ඒක රසයි. තේනේ මේ මුදලාලී කොත්තමල්ලි. මෙහෙමනේ කොත්ත මල්ලි මොකද තේ මොකද ඔය අතින් හැදුවා කියන්නේ මට ඉතින් අමෘතයක් වගේ. මේ මුදලාලි මම මේව හැමදාම ඉවසුවා. අද නම් ඉවසලා නෑ. මම අද ජයට කියන මේ ඔක්කොම මේක උට මොන හරි කරලා ඉඳගෙන මේක මොන හරි කරගන්න. Hello. Ojai. හෙලෝ. ඔබ කොහෙද ඉන්නේ කියහන්කෝ? Gedara. Yo. මොකද බං මේ ආයුයි කියන්නේ? ඇයි කෑ ගහන්නේ? මේ කෙනෙක් ගානේ අංගන ඔළුව මසාජ් කරනවා බං. පුදුම සනීපයක් තියෙන්නේ. මට කියනවා මේ ඔළුව මසාජ් කරොත් තමයි මොලේ පෑදෙන්නේ. අම්මා. මොකක්ද ඉතින් කියන් ඔබේ වැඩේ? මේ පොඩි වැඩක් තියෙනවා කතා කරගන්න වරෙන්කෝ. ඉතින් ෆෝන් එකෙන් කියහන්කෝ බං. යකෝ ඇත්තයි සත්තයි ෆෝන් එකෙන් කියන්න පුළුවන් නම් දැන් මම මෙහෙම කියනවානේ. වරෙන්කෝ කතා කරගන්න. මේ එන්න විදියක් නෑ බං. අංගන කියනවා කන්නතු එළියට බහින්න පාළු. සුවෙන්දල් හාලුයි මේ කලුකුම් මාළු කියලා තියෙනවා. ඉතින් ඔව දාලා එන්න පුළුවන්ද බං? එයා රසට උයනවනේ බං. වරෙන්කෝ ඉස්සෙල්ලා කතා කරගන්න. යකෝ අතට සම්පින්නයක් එන වැඩක්. ඇත්තයි සත්තයි. උඹට තොතා නෑ බෑ. ඔතාන එන්න දෙන්න බෑ. මේ යකෙක්වත් ජවුවොත් හරි. මට ඕන ගෙහෙල් මලක් නෑ බං. කන්න බැරි නම් ඕන මගුලක් කරලා වරෙන් ඉක්මනට කිව්වම ආලා. වරි. දැන් ඉතින් ගිහලා උයන්න එපා. විල තමයි යන දිහාක යන්න ඕනේ. කලකුන් නෙමෙයි කන්න වෙන්නේ. අර පොර කිකිලි අයස්සුනා. හොඳට කිකිලි නිදි.
දැන් මෙහෙමයි බැටි මුදලාලි බෑ. කොහොමද බැටියා? ඔය ගියානේ. අප්පද බොලයි බං හැරියේ. ආ කරනවද? අඩේ ගංගාවයි මහමෝදයි ආවේ නම් එක් වෙලා එයයි මෙයයි කවදා හෝ එක් වේ පින පැදිලා. ඒයි ඇයි මොකද අනිවා හරි සතුටි? නෑ බං මම මේ කල්පනා කරේ දැන් ඔය බැටියා කියන පිටරට ඉඳලා එන කොල්ලා. බැටියා කියන කොල්ලා? බැටියක් ඌ කොල්ලෙක්ද බං? ඌ නා කියන්නේ මං කියන්නේ ඔය පිටරට ඉඳලා එන කොල්ලා. ලස්සන නම් නළුවෙක් වගේ නම් අම්ම බැරි අපේ කෙල්ලත් හොයන්නේ ලස්සනනේ බං. දෙන්න සෙට් කරා නම් නිකන් වංගෙඩියයි මෝල් ගහයි වගේ තියෙයිනේ. අනේ මේ ඔය පිට රටවල වල කරක් ගහලා එනේ උන් අපි දන්නවද මොනවා කරලා එනවද කියලා. අපේ කී තාම පොඩි එකී. ඒකට මෙහෙන් කොහෙන් හරි කොල්ලෙක් යාළු වෙලා ඒකේ කසාද බඳිනකම් ඔයා මේවට අත දාන්න නැතු ඉන්න. ඕ පොඩි එකී බබා එයා. අනේ මේ එහෙම නෙමෙයි. දැන් බං අතට කීයක් හරි ගතමන් ටිකක් ගන්න පුළුවන් වෙලාවේ හැමතිස්සෙම හරස් කපන්න එපා. අනේ අම්මපා ගෙදර මිනිස්සුන්වත් බෝකර් වැඩේට දාගත්තනේ මේ මිනිහා. බ්‍රෝකර් වැඩක් නෙමෙයි බං කරන්න යන්නේ මේ අපේ කෙල්ලට කොල්ලව සෙට් කරන්න. හිතපන් පිටරට ඉඳලා එනකොට ලක්ෂ ගණන් කෝටි ගණන් සල්ලි අරන් එන්නේ. අම්මපා නෑ ඒකව අපි බෑන කරගත්තොත් ඇත්තයි සත්තයි අපිටත් නිකන් රජවරු වගේ ඉන්න පුළුවන්. අපේ කෙල්ල කුමාරිකාවක් වගේ ඉඳි මං රජුරු වගේ ඉඳි උඹ ටික අගපිසෝ වගේ ඉන්න. ඕනනම් ඔටුනු තුනක් හදාගමු ඔය කාට හරි කියලා. නෑ කෙල්ල කුමාරිකාවක් වෙන්න ඕනෙත් නෑ. ඔහෙ රජුරුව වෙන්න ඕනෙත් නෑ. මං අගබිසව වෙන්න ඕනෙත් නෑ. කොටින්ම කිව්වොත් මේ මගුල වෙන්නේ නෑ. එච්චරයි. මොකද්ද? මේ මගුල වෙන්නේ නෑ. ඔය එන කොල්ලට මම කැමති නෑ. අත්තිලා ඒ පාර මොකද්ද කියන්නේ? උඹට නෙමෙයි බං මගුල කතා කරන්නේ. යන්නේ කෙල්ලටනේ. උඹ මොකටද කැමති වෙන්නේ? කෙල්ල කැමති නැහැ එච්චරනේ. ඔව් මට නෙමෙයි මගුල කොහොමද? කෙල්ලට. කෙල්ල කැමතිත් නෑ මං කැමතිත් නෑ. ආයි මෙතනින් එහාට කතා කරන්න එපා. එච්චරයි. ඇයි බං ටිකක් කල්පනා කර ඔය අපේ ගෑණි කියලා. රත්නේ වරින්බා රත්නත්‍රේ විහිදයි. වැඩක් තියෙනවා සෙට් කරපන්. උඹලා හොයන එක අමාරුයි බං. කලුනික හොයන එක ලේසියිනේ. මොකද්ද වැඩේ? මගුල් කපු ගම. දුවටද පුතාටද? අපේ උන්ට නෙමෙයි බං ඉතාලියේ ඉන්න කොල්ලෙක්ට ලස්සන ඉටි රූපයක් වගේ කෙල්ලෙක් හොයනවා. හැබැයි අතට මරු ගානක් එන වැඩක් ඇත්තයි සත්තයි කොල්ල රට ඉඳන් ආපු ගමන් වදිනවා. ෂුවර්. ෂුවර් තමයි ඉන්ෂුවර්. ඔකට මේ මාස වෙන්න ඕනේද? අඩි 2යි පයින්න ඕනේ. අඩි 2යි? ආ. කෝ නෑනේ බා. අංජලි? වැඩේ කරනොත් කෙල්ලත් ගොඩ අපිත් ගොඩ. අපිත් කිව්වේ මේ උඹ. එතකොට ඉතින් උඹ බෝකරට ගන්න ඕනෙත් නෑ මං කුටි ගන්න ඕනෙත් නෑ. ලස්සන ජීවත් වෙන්න පුළුවන්. වැඩේ කියන්නේ බා අපේ ගෑණි කැමති නෑනේ ඉම්පෝටඩ් බෑන්ලාට. ඇත්තයි සත්තයි මේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා ගියාන්කෝ. ජයි. කොල්ල කොහමද? ලස්සනද? කොල්ලා මාර හැන්ඩියා කියන්නේ බං. අර අපේ කෙල්ලගේ කාමරේ ගහලා තියෙන ෆොටෝ එකේ ඉන්නේ නළුවා. උඹ දැකලා තියෙනවද? කවුද බෑ මේ පාරුක් ખાන් වගේ. නෑ බං සාරුක් ખાන්. මොන ખાන්? සාරුක් ખાන්. ඒ මල්ලි වගේ තමයි. මේකයි වැඩේ බං. කෙල්ල දුප්පත් උනත් කමක් නෑ. ඒ දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ හැදියාවයි ලස්සනයි විතරයි. හැදියාවත් උන. එතකොට හැකියාව නැත්නම් වැඩක් නෑනේ බං. මොකටද කතාවද බඳින්නේ හැකියාව නැතුව? මතකලා බලන්න කෙල්ලෙක් ඉන්නවද කියලා. කෙල්ලෙක් ඉන්නවා. ගඩක් නෑ. බේරෙනවා. මොනවද බං බේරෙන්නේ? ලස්සන. එලා නියෝයි. කොහෙද බං කෙල්ල ඉන්නේ? ඩයිරි. දෙකෙන් විතරක් ඩයරි ඉන්න එකක් ගැනද මේ කියන්නේ? හරි. උඹ කොල්ලයි පැත්ත බලා ගනින්කෝ. මං කෙල්ලව කැමති කරගන්නම්. හැබැයි මගුල සෙට් වුණත් භාගෙට වාගේ ඇත්තයි සත්තයි රත්නත්‍රේ පිටයි. යන්නේ මම්මී.
අනේ මන්දා. ඔහේ මොනව කරන්න යන්න හදනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. අන්තිමේදී අපේ නම්බුවත් නැති වෙන එකයි වෙන්නේ. අනේ මේ තමුස දාන ඉටි ගෙඩියක් නෑ ඕයි. තමුස කටවාගෙන ඉන්නවා. ඒක මම බලා ගන්න. මාත්‍යා මාත්‍යෝ ෂුවර් එකට ඔය බැටි මල්ලේ කපු මාත් වෙන්න. තමුසර්මයි එකක් කියන්න තමුස කට දාන්න තියෙනවා. හරි. ඒක මම බලා ගන්න. අනේ මේ ඔහේ ඕනේ මගුලක් කරගන්නවා. මම යනවා යන්න. මාත්‍යෝ කවුද මේ? මම අර බැටි මුදලාලිය උපු කපු මහත්තයා. කරවල මාත්‍යට කතා කරා මාත්‍යට. ඔයි මම තමයි මහත්තයා. උඹද ඔයාද මහත්තයා පොඩ්ඩක් කිව්වා. මහත්තයා සමා වෙන්න ඕන. මට පොඩි වැරදීමක් වුණේ මම ගේට්ටු අරින්න මට ඇතුළට එන්න. මම කපු මහත්තයා. එමු ඒ මොමිකට ඇරලා නෑනේ එන්න කියන්නේ කොහොමද? මෙහෙන් එනවා අයිසේ මෙහෙන් එන ඔහෙන් ගන්නේ වාහන ගන්න තාප්පේ කඩාගෙන එන්නද මට කියන්නේ. පොඩි ගේට්ටු මේ පැත්තේ නේද? අනේ ඉතින් ආයිබෝන්න කිව්වා. ආයිබෝන් යා වාඩි වෙමු. වාඩි වෙමු. හරි. බොහොම ස්තුතියි. අප්පට බොල මේ වයින්ද ගන්න හදපුවා නෙමෙයිද මං. නිදා ගන්න හදපුවා කොහෙද? ඉතලියෙන් ගෙනා. ලොරියෙන් නෙමෙයිද ගෙනා? ඉතලියෙන් ඉතලියෙන් කිව්වේ. ඉතාලි ඉතාලි පිටරට ඒක තමයි මෙච්චර පුරුදන් එක නේද? හරි. ඉතින් කපු මාත්‍යා මේ කොහොමද අපේ කටයුත්ත? කටයුතු ආයේ කියලා වැඩක් නෑ. මම වැඩක් කරොත් ආයේ සත්තයි ඇත්තමයි මහත්තයෝ දෙකක් නෑ. කිරි ගහට මෝල් ගහෙන් ගැහුවා වගේ. තමුස මට කියනකො කෙල්ලව දැක්කද? දැක්කා කියන්නේ මහත්තයා ආයේ බොරු කියන්න ඕනේ නෑ. මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කේ නෑ. කන් දෙකෙන් ඇහුවා. ඒ කියන්නේ කෙල්ල ගැන මට ඒගොල්ලෝ විස්තරේ කිව්වා. තමුසේ මාර බඩුවක් නෑ ඉතින්. දැන් තමුස කිව්වේ හරියට නිකන් මේ ඇස් දෙකෙන් දැක්ක වගේනේ. මේ මට ඔය බයිල් වලින් වැඩක් නෑ. මට කෙල්ලගේ පොට එකක් ගෙලක් දෙන්න. පින්තූරයක් නම් ගෙලක් දෙන්න විදියක් නෑ මහත්තයෝ. මොකද දෙමව්පියෝ ඒ ෆොටෝ දෙනවට වැඩිය කැමති නෑ. මොකද ගෑනු ළමයෙක්නේ. අද කාලේ සිද්ධ වෙන දේවල් දන්නවනේ මහත්තයා. ගෑනු ළමයිගේ ෆොටෝ අරගෙන ෆොටෝ කොපි එකක් ගහලා ඒක විකාරණේ කරන්නේ මේ මිනිස්සු ඒකනේ. හරි දැන් තමුස මට කියනකො තමුස අපේ කොල්ලා ගැන මොනවද කිව්වේ? අය කොල්ලා ගැන මොනවා කියන මං කිව්වා කොල්ලා අනිවාර්යෙන්ම කඩවසම් කිව්වා. හරි කඩවසම්. ආය හැඩි දැඩි කිව්වා. ඔව් තමුසේ හරියටම කියලා තියෙනවා. ආය කිව්වා උසට සරිලන මහතට සරිලන උස කියලා. ඈ තමුසේ දැක්ක වගේම හරියටම කියලා තියෙන ඉතින්. ඒක නෙමෙයි මහත්තයා මට කොල්ලගේ පින්තූරයක් ගන්න පුළුවන් වෙයිද? පින්තූර මොකටද ඉතින්? තමුසේ හිතා ගන්න තනිකරම මම කියලා. කොල්ල මහත්තයා වගේද? එන අර කඩවසම් කැල්ල කපලා දාන්න වෙයි නේද? තමුසේ මොකක් කිව්වද? නෑ මම කිව්වේ දෙන්නම කඩවසම් ඇති කියලා. දෙන්නම හොඳයි ලස්සනයි. එන මහත්තයෝ මම මේ පැත්තේ වැඩි හිටියොත් එක්ක කතා බහ කරලා දෙපැත්තේ දෙකොල්ලන්ව හම්බෙන්න දිනයක් වෙලාවක් එහෙම දාගන්නම්කෝ. දාගෙන මං කියන්නම්කෝ. එන මහත්තයෝ අපි ගොහින් එන්නම්. ගිහලා එන්න.
යන්න යන පොඩ්ඩකින් අපි තේක බිල තේ නැතුව වැඩ කරන්නේ නැහැ මාත්‍යෝ තේ බිබී ඉන්න වෙලාවක් නැහැ බස් එකක් අල්ල ගන්න එපායි අද කාලේ බස් නැහැනේ මාත්‍යෝ වෙලාවට කලාවට එන්නේ බස් නැහැ තෙල් නැහැ අරුව නැහැ මේව නැහැ මම සන්තෑසියක් නේ වෙලා තියෙන රටට අම්මා බලියට මහත්තයාට මට මේ ගමන් වියදම් ඇතුළුව මේ වැඩේට ගිහිල්ලා තියෙනවා රුපියල් 5675යි 7 යකෝ මටත් ගොත ගේනවා එපා 732ක් අම්ම මේ බිල තියෙනවා නම් මේ ලියලා මම එතකොට අරන් ආයි දෙන්නම් හරි පොඩ්ඩකින් කමලා මම කතා කරා ඔය දදා කරගෙන දහදහ නෝ දත් දොස්තර කෙනෙක් දහදහ නෑ රුපියල් 10 රුපියල් 10000ක් පැටලුණා එක නේ හරියට 10000ක් ගෙන්න ඕන නෝනා නිලමේ good morning morning කවුද මට නම් විතර මතකයක් නෑ අයියාර මම කෝල් එකක් දුන්නේ බලමු හරි දැන් මට මතක එන්නේ වාඩි වෙලම කතා කරමු හරි thank you පින්සිද්ද වෙනවා නෝනා එහෙනම් මං ගිහිල්ලා එන්න වැඩේ කරනවා කියලා හිතාගන්න මට වැඩේ කරනවා කියලා හිතාගන්න කිරි ගහට මෝල් ගහෙන් ගිහුවා කියලා හිතන්න ගොයා යනවා එන්න තාත්තයියත් පටන් ගන්න තැනම 10000යි. සම්සේ ඉන්නකෝ දැන් කියමු බලන්න කාරණාව මොකද්ද කියලා නිලමේතුමා මේ මගේ හිතවතෙක්ගේ කොල්ලෙක් ඉන්නේ මේ මට කාගුණ ප්‍රශ්නයක් නෑ මට ඕන කරන්නේ වංශයට වංශය ගැලපෙන්න විතරයි එච්චරයි මට ඕන කරන්නේ නිලතුමාට කියන්නේ මේටම තමයි ගැලපෙන්නේ වංශයට වංශය හරියටම හරි එහෙනම් ඉතින් ආයි බල බල ඉන්න දෙයක් නෑනේ එහාට එක්කන් යනවද මෙහාට එක්කන් එනවද මං එහෙයි මෙහෙයි මුණ ගස්සන්නම් එතකොට ඉතින් ඕගොල්ලෝ කතා කරගන්නකෝ ඔව් ඒක හොඳයි ඒක මටත් ලේසියිනේ ෆොටෝ එකක් නැද්ද මොන පින්තූරද ළමයා ඔන්න ඔය කෙල්ල පොඩ්ඩක් මෙහාට එක්කන් එන්න ඔයාට කියන්න ළමයා මම කොහාට යතත් මගේ පස්සෙන්ම මට ඒ තරම්ම ආදරයක් තියෙන්නේ ආදරෙන් ඇති දැඩි කරාම එහෙම තමයි දැන් අපේ ගෙදරත් එකෙක් ඉන්නවා එහෙම්මම තමයි මම කිව්වේ නෙමෙයි යා තමයි එල්සි බබෝ ඔන්න ඔයාට හොඳම අනමාලයක් හොයාගෙන මේ දෙමේ මහත්තයා එනවා කිව්වා මටම තමයි වෙන්නේ මේ පරත් නම්බරේ මාරු කරා සි රාත්නේ අර ළමයට මොකක් වුණාද වන්දා සමහර විට මේ බල්ලට බය වෙලා යනවා ඇති මේක වගේ ගේ
421කින් B. B නම් බීම තමයි. කතා කරලා බලමු. ගෙදර කවුද? ගෙදර කවුද? ගෙදර කවුද? මොකද බැරියන් දෙන්නේ? සාවද හොයන්නේ? නෑ බල්ලෝ එන්නේ බල්ලා? මහා බල්ලෙක් නම් හිටියා කාලයකට කලින්. ඌත් එල්ලමයි මාවයි දාලා ගියා. බල්ලා? තුනදකින් මතක් වෙනකොට මගේ ඇඟේ ලේ කකියනවා. කකිනවා? ඔය කතා කරන්නේ නේද? මගේ ඇඟේ ලේ උණු වෙනවා. ඈ උණු වෙනවද? ඔව්. අම්මා මට ඕක හම්බුණත් කිරු ඉරන්නේ. මේ මන්නේ මේනේ. ඌට කියන්නකෝ. ඌට කියන්නේ? හරි හරි. මං හිනුන් දැක්ක මැරිටකට අවිල දෙයිලා. හරි හරි මම යන්නම්. හරි හරි. යන්න. යවෝ මම. යන්න. අනින්න බයි හදන්නේ නේ. ඔයා අම්මා මාළු අල්ලලා තිනවද? මාළු හදවත මාළු අල්ලලා තියෙනවා. ඇත්ත කියපන්. උඹේ වර මහ බල්ලා නේද? යකෝ මේක මෙච්චර උන්දර කතා කරන මොකක් උනද පුතේ? ඔයාගේ කතානේ සද්දෙට මම ගණනාලේ බ්ලොක් කරලා තිබුණේ. මම එක බල්ලෙක්වත් එව්වේ නැහැ. මම මේ අහිංසක වල්ගම කපු මහත්තයා. හදෙයනේ කියන්නේ බෑ. අපේ තුගේ මගුල කතා කරන්නද මේ ආවේ? හදෙයනේ ඔබ ගන්න ඉස්සලා මගේ යන්න එපායි. මේ අරගොල්ලේ කියන්නේ දුවේ නම මොකද්ද? යන් ගෙට කපු මාත්‍යා. දුවේ නම මොකද්ද? සමුදුනි. සාමුදුනේ කියන්නේ. ඔව් අනේ සමා වෙන්න ඕනේ යන් ගෙට. අනේ ගෙට යන්න බෑ. පාරේ ඉඳලා මෙහෙම නම් ගෙට ගියාම කොහමද නේද? අනේ සමා වෙන්න මේ ආයි පාරක් කියනවා. නෑ ඕන්නේ නෑ මේ ඉඳලා කතා කරමු. එන්නදී මගුල ගැන මම ගියාන් කවිසියක් දැනගන්න හිටියේ නෑ ඔය මාත්‍යා කියලා. ගමන්නේ ඒ මගුල මං කරුණායි කියලා හිතා ගන්නකෝ. මේ මහත්යෝ ඔය කියන දේ කොල්ල හරි හැඩ පාටයිනේ. හැඩ පාටයි කියන්නේ මේ ළඟදී ඌ සැඩ පාරකට හවුවෙලා 99න් බේරුනේ. ඌ ඒ වගේ පින්වත් කොල්ලෙක්. පින් බේරෙනවා. පින් වල ලිස්සලත් යනවා. මේ අනිත් එක ඌ සාකබක්සි. අනේ කෙල්ලගේ පින කපු මහත්යෝ. මේ ඒක නෙමෙයි. කෙල්ල හැඩද? ආයි තින් කෙල්ල මං වගේ නැතේ. දරපෝරනෝ කිමුල පන්ස්කිටියක් වගේ ඇති. මේ මහත්තයෝ අර අපේ මහ බල්ලා මං කෙල්ල කාලේ මගේ පස්සෙන් ආවේ. දැන් ඒවා ඌට මතක නැහැ. ඔයාව හැපුවද? බුරිය වටේ ඉන්ජෙක්ෂන් 21ක් ගැව්වද? බල්ලෙක් ගැන නෙවෙයි කිව්වේ මගේ කසාද මිනිහා ගැන. කවුද දන්නේ ඉතින්? බල්ලෝ ගැනම කියන්නේ. මේ බැල්ලිගේ ෆොටෝ එකක් නැද්ද? බැල්ලි? නෑ මේ ඒ ළමයාගේ ෆොටෝ එකක් නැද්ද? ආයි ඉතින් මොකද්ද ෆොටෝ? මං වගේ නැත. මහත්තයෝ මේ මගුල කෙරුණොත් ආයි ලක්ෂ ගාණින් මහත්තයාට සලකන්නේ. ඇත්තමද කිව්වේ? ඔව් කපුවත්යා ඇත්තමයි. ඇත්තයි සත්තයි. හරි මේ වැඩේ කෙරුණා කියලා හිතා ගන්නකෝ. එනවා මං ගිහින් නං. අනේ හොඳයි කපු මහත්තයා. මං කවුද? වල්ගම? කපු මහත්තයා. වල්ගම? කපු මහත්තයා. වල් නෑ. ගම වල්ගම. හරි යනවා. අර ආපු එක මොනවාද කිව්වේ? අපේ කීට මගුලක් කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ. මං හිතුවා මං ගැන කියලා. උඹට මගුල් කතා කරන්න ඉතින් මං එකෙක් වදන්න ඕනේ. අද්දන් කියන්කො බලන්න. කෙල්ල කැමතිද? ඒ වරේ අම්මා කැමති. අම්මට නෙමෙයිනේ බං මගුල කතා කරන්නේ කෙල්ලටනේ. මේ අම්මා කැමති. අම්මා ගැන නෙවෙයි බූරුව මං අහන්නේ කෙල්ල ගැන. කෙල්ල ලස්සනද කියහන්කෝ. මේ බණ ඉවර වෙන්න ඉස්සෙල්ලා ඔබ සාදු කියනවා.
හරි මං සාදු කියන්නේ මම එහෙයි කියන්න. එහෙයි බණ කියපන් ගොඹ. කියහන්කෝ කට ඇරලා කෙල්ල ලස්සනද බං එහෙයි. අර උඹගේ දුවේ කාමරේ ඉන්නේ කවුද නළුවා? පාරුක් සාරුක්ඛාන්. ඊළඟ කනවා. ඔව්. ඒ වගේම ලස්සනයි බං. මේ ඇවිලා ජුකි චවුලා. අප්පද්ද බොල්ල කෙල්ල ගාමන්ට් එකට වැඩ කරන්නේ. ගවර්න්මන්ට් එක නෙවෙයි බං. අර ඉන්දියාවේ ලස්සන නිලියක් ඉන්නේ. ජුකි චවුලා. ඔව්. අන්න ඒ වගේ. උඹට කියන්නේ මුළු ගමේම කොල්ලන්ගේ බෙල්ලේ පොට ගිහිල්ලා. කෙල්ල දිහා බලලා. අම්මා දිහා බලලා. මොකක්ද? යකෝ මුකේ කන අනිත් පැත්තට ගහන්න හිතනවා. නී හරකෝ මම අහන්නේ කෙල්ල ගැන. අම්මට හිත ගිහිල්ලාද උඹේ ඔච්චර කියවන්නේ? ඔව්. නෑ. අම්මා ඒක රූපයක් වගේ. කෙල්ල අම්මා වගේ. කට ඇරලා කියහන්කෝ අන්න එහෙම කෙල්ල ලස්සනද බං ලස්සනද? ලස්සනයි බං ලස්සනයි. එච්චරයි. එහෙනම් වැඩේ හරි. අපි කොල්ලවයි කෙල්ලවයි පුළුවන් තරම් ඉක්මනට කතා කරන්න සෙට් කරමු. මොකද ඇත්තයි සත්තයි කොල්ලා ඉතාලිය ඉඳන් මෙහෙ ඇවිල්ලා තියෙන්නේ. මම තැනයි වෙලාවයි උඹට කියන්නම්. උඹ සෙට් කරන් කට්ටිය. උඹෙන් සාරුක්ඛාන් මගෙන් ජුකි චවුලා. අපි ගහමු ෆිල්ම් එක. මංගල අධ්‍යක්ෂකරු. ඒක හරි. මංගල නෙවෙයි මංගල. ජයි. බට මම කියන්නේ ජූලි චවුලා නෙවෙයි. මේක බ්‍රෑන්ඩ් නිව් ෆුල් ඔප්ෂන් වන්න ඕන. එහෙමද? ඔටෝ ගියර්ද? නෑ මම මැනුවල්. කතා කරා. මනමාලා එනවලු. දැන් දෙන්නේ. නෑ එන්න කියන්නේ මේකයි මේ. එයාගේ QR එකනේ පෙට්‍රල් ගහන්නේ. හත්තිලාවයි මේ කවුද බම් මේ? මේ මනමාලිගේ අම්මා. යකෝ ජුහි චහුලා වගේ කිව්ව නැත්තෝ. ඒ මනමාලිනේ. දෙක් මනමාලි අම්මා වගේ අම්මා මනමාලි වගේ කිව්වනේ බං. නෑ මේ දවස්වල අර අපි කවුන් කියනවනේ. එයා දැන් හේන් කරනවනේ. පොඩක් කළු වෙලා. පොඩක් මේ වම් කන මෙහෙම අඹරලා බලපන්. මගේ නෙවෙයි බං. උඹේ පැත්තෙන් බලපන්. කොහොමද? පැත්තෙන් බැලුවත් කොහොම බැලුවත් කන ඇඹරුවත් බෙල්ල ඇඹරුවත් ඒ කර වගේ නෙමෙයිනේ බං වෙන අයිබෝ මේ අඳුරලා දීපන්. මේ ඉන්නේ මනමාල මහත්තයාගේ තාත්තා ගෝඩ් ෆාදර්. මේ ඉන්නේ මනමාල මහත්තයාගේ අම්මා ගෝඩ් මදර්. මේ තමයි මාමා කවුද යකෝ මේ මාමා කවුද? මේ ඔබ ගෝනේ මේ සාරුක්ඛාන් වගේ. ටිකක් පැත්තට බලපන් එතන නිකන් සාරුක් වගේ. පැත්තට බලන්න. මේ අර සතපාක් කෝච්චියට යන රේල් පිල්ල උඩ ඒක තල්නම තියෙන්නේ. ඒ වගේ මූණනේ මුගේ තියෙන්නේ. කවුද මෙතන මනමාලියා? ඔය ඉන්නේ ටයිපොල්ල දාගෙන මනමාලියා තමයි. යකෝ මේකටද මේ වගේ දුව බන්දලා දෙන්න හදන්නේ? කිව්වේ ෂාරුක් ખાන් වගේ කියලා නේද? කොහමද යකෝ මගේ කොල්ල බලින් ඌ කතා කරන් ගොඩක් දවසයි. මේක පේන්නේ ෂාරුක් ખાන් වගේ දුවද? මට නම් පේන්නේ මම මොකෙද වගේ? තවසේ කට වහගෙන අයි වෙන ගොතක ගහ කියන තෝ මොකද යකෝ මගේ දරුවට එහෙම කියන්නේ? තෝ කියන්නේ? තෝ කියන්නේ මගේ දරුවා ෂාරුක් ખાන් වගේ නෙමෙයිද? ඔයා මම ඇස් දෙක අරලා බලපන් මගේ දරුවා ෂාරුක් ખાන් වගේ නෙවෙයිද කියලා. යකෝ තට ෂාරුක් උනාට මට මොකෙද වගේ පූකු මගේ දරුවා මට ෂාරුක් ખાන් තමයි යකෝ. යකෝ මේ මගේ කට උස ගන්න එපා හොඳට. අනේ මේ උඹගේ කට මගේ දරුවට ෂාරුක් ખાන් බාර ගන්න එපා යකෝ. ගහගන්න එපා කෑ ගහන්න එපා අහල පහල මිනිස්සුන්ට අහනවා අනේ රණ්ඩු වෙන්න එපා සාක්කර වට්ට වගේ කට තියෙන පළියට කියවන්න එපා යකෝ. මගේ දරුවා ෂාරුක් ખાන් වගේ තමයි. මගේ දරුවට අපහාස කරන්න බෙත්තම් රබුසට තියෙන අයිතිය මොකද්ද? කට තියෙන හැකර කට වගේ. යකෝ මේ කට වහගනි. ෂාරුක් ખાන් මහ ලොකු. මොකද ඔය පැත්තේ වෙන්නේ? කියලා වැඩක් නැහැ හයිටේෂන් ලයින් එකේ ට්‍රාන්ස්ෆෝමර් එක පිපුරුවා වගේ මම මනමාලේ වල දුන්නා. හරියට නිකන් පරණට කොතරට දෙයක් වගේ බලනවා. මම යනවා. කණ්ඩේ වගේ යකෝ ෂාරුක් ખાන් කියලා නේද කිය මගේ කෙල්ලට මේක සතපති පුළුවන්ද? බලහංක හැටි මේකගේ. හැකර කට. එතකොට මේ කවුද මේ? මේ මගේ දුව. මේකිද යකෝ මනමාලි. හෙන ගහනවා. දැන් ඔතෝ කිව්වනේ ජුහි චවුලා වගේ කියලා. මේ
පැත්තට බලපන් අර මලාස්සෙන් බලපන්. මලාත් නෙමෙයි යකෝ පැත්තට නෙමෙයි වටේ කැරකියරගේ බැලුවත් දෙනක හාමිනේගේ ලොකු අම්මගේ දුව වගේනේ බම් මේක. මොකද්ද තෝ කරේ? නෑ ඉතින් ජුර්ජවුලා වගේ තමයි. බලපන් නාය. කවුද මේ මනමාලයා? මේ ඉන්නේ මනමාලයා. යකෝ මේකට මගේ දුව බන්දලා දෙන්න. තමයි තාත්තේ මම මෑණි ගලවි තාත්තේ මම මෑණි නිවතුනි මෑ තාත්තේ අයියෝ නිව්ලින්ක් ඩිජිටල් පරපුරේ පෙරගමන් කරෝ.